සමහර වෙලාවට අපි ලංකාවේ ඉඳන් දකින්නකොට ෆොටෝ එකකින් වීඩියෝ එකකින් එහෙම නැත්නම් එක කෝල් එකකින් අපි හිතනවා පිටරට ගිහිල්ලා ඉන්න මගේ යාළුවා මගේ සහෝදරයා මගේ අම්මා තාත්තා හරි සතුටින් ඒ රට ගෙවන ජීවිතය ගත කරනවා කියලා. ඔව් බහුතරයක් Tamanගේ ජීවිතේ සතුටින් ගත කරනවා වෙන්න පුළුවන්. හැබැයි එකක් හොඳට මතක තියාගන්න. ඔයාගේ ජීවිතේ ළඟම කෙනෙක් පිටරටකට ගිහින් ළඟදී නම් ඒ කෙනා ඒ පිටරට අලුතෙන් ජීවිතේ පටන් ගන්න උත්සාහ කරන කාලේ. එතකොට ඒ උත්සාහ කරන කාලේ ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒක හරි අමාරුයි. සමහර වෙලාවට ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒ අදාළ රටේ සංස්කෘතියට අනුගත වෙන්න වෙනවා. අම්මා හැමදාම අතර ගෙන දුන්නු බත් මුල නැති වෙලා යනවා. පාස්තා එකකට පීසා කෑල්ලකට සීමා කරන්න වෙනවා. ලංකාවේ ඉන්නකොට අපිට මේ දේවල් රහ කෑම වුණාට පිට රටකට ආවට පස්සේ අපිට ලෝකේ තියෙන රහම කෑම එක වෙන්නේ අම්මගේ කෑම එක. ඉතින් ඒ හැමදේම අපිට අතහැරලා දාලා ජීවිතේ මුලින් ඉඳන් පටන් ගන්න වෙනවා. ඒ නිසා ඔයාගේ ජීවිතේ බොහොම කෙටි කාලයක් ඇතුළත ඔයාගේ යාළුවෙක් සහෝදරයෙක් අම්මා තාත්තා වේවා පිට රටකට ගිහිලා ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් හොඳට මතක තියාගන්න. එයාගේ ජීවිතේ ඊටාම කටුක ඊටාම සංකීර්ණ කාලයක් තමයි අභියෝගාත්මක කාලයක් තමයි ගත කරන්නේ. ඒ කාලෙදී ඔයා වචනකින් හරි යාට සපෝට් එකක් දෙන්න. කෝල් එකකින් හරි සපෝට් එකක් දෙන්න. කාලා දින්නේ, බීලා දින්නේ, සතුටින් ඉන්න මේ වචන ටිකක් සමහර වෙලාවට පිට රටක ගිහිල්ලා අලුතින් ජීවිතය පටන් ගන්න උත්සාහ කරන පළවෙනි අඩිය තියෙන කෙනෙක්ට ලොකු හයියක් වෙන්න පුළුවන්.